ඔන්න guys අපි බේකන් හැවන් එකෙන් අද සුපිරි gift එකක් කරන් යනවා. මනි කේක් එකක් guys. මනි කේක් එකක්. අපි බලමු අම්මා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ටැක්සි බෝයි එනවා guys. මනි කේක් එකක් අරගෙන. ඔයාලටත් ඕනනම් බේකන් හැවන් එකෙන් ඕඩර් කරලා බලන්න. සල්ලි කියලා බැලුවේ නෑ guys. 50000ක gift එකක් හොඳේ. සල්ලි කියලා බලන්නේ මික්ස් TLT ටැක්සි බෝයි කේක් එකක් අරන් යනවා අද. අම්මගේ උපන්දිනේ සුබ උපන්දිනයක් අම්මා කියලාද 50000 මනි කේක් එකක් සර්ප්‍රයිස් කරන්න යන්නේ. අපි බලමු අම්මා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් ඔන්න කේක් එකක් තියෙනවා ෆුඩ් කේක් එකක් වගේ. බේකන් හැවන් හිරිපිටිය. බේකන් හැවන් කේක් guys. ෆුඩ් කේක් එකක් ඒ වගේම මේක කේක් එකක් නෙවෙයි අතිලා මේක මනි gift එකක් කොහොමද 50000 gift එක ලේසි පාසු නෑ guys guys අපි ඉන්නේ හිරිපිටිය වව ගාව පේනවනේ. ඉතින් මෙයා හරි ලැජ්ජයි මුණ දෙන්න පේනවනේ. ඉනා වෙන්න බලන්න අපි කේක් එක අරන් යන ගමන් guys පොඩ්ඩක් පුස්සිටිය පැත්තට ආවා බඩුවක් ගන්න. අපි බලමු ඉතින් කොහොමද අම්මා සර්ප්‍රයිස් වෙන්නේ කියලා නේද. එයා මුණ පෙන්නන්න කැමතිම නැහැ. ඉන්න ඔයා මෙහාට එන්නකෝ. මෙතනට එන්නකෝ. රෙඩි ඇක්ෂන් කියලා. ඔව් මමාට එක දෙන්න ගන්න. වැටේ ඉඳන් බිමට මම පිටිපස්සෙන් උනේ හරි දැන් මම ඉස්සරහට යනකම් ඉන්න පොඩ්ඩක්. දැන් ඇති නවත්තන්නද? ඈ ස්ටොප් කරලා ගත්තා. අර කිරියම්මලා ගන්න මේක ගත්තා. ඉතින් දුව ගන්න එපා. ඒක කැමරාවේ එල්ලලා තියෙන්නේ. එහෙම නෑ අනේ. ඊට සිරියසලන්ද නැති. අම්මේ අද මොකද්ද දවස? මොකක් හරි ඔයා තාම ගෙදර ඔයා නේද ආවේ? නෑ මොකද ආවේ? අර කේක් එකක් කරනවා. අපි ආවේ නෑ. අපි නේ ආවේ. මොකක්ද ඔයාගේ මොනව තමයි තියෙන්නේ. මේ ඔය දෙන්න විතර තින්නේ. කොහෙද බේත් ගන්න යන්න හැදුවා නේද? අද කේක් එපා කිව්වා. මේවා විතරක් දෙන්න කිව්වා. කේක් කන්නේ කිව්වා සීනි හින්දා. නේද? මොකද්ද මේ දෙන්න විතරයි නේද ඉන්නේ? වල ගණේවත් නෙවෙයි. මේ ඉඳපු විස්තර කියන්න අර ත්‍රිවිල් එකේ ගන්න එක ලස්සනට ගන්නවා විශ්වාස නැති. ඔනේ හැප්පී ඉඳන් කොහෙද? ළඟට ලං කරලා ගන්න. ගත්තා පේනවා. ඉස්සරහට ගිහින් ගන්න. එහෙම යද්දි ලස්සනයි අම්මේ. ඔය අදුවනවා හැම වෙලේම ෆෝන් එක හෙල්ලෙනවා. එතකොට ඒකයි. එහෙම වෙන්නේ නැහැ. පොඩ්ඩක් තරහ ගන්න නැතුව එන්නකෝ. මට පාපස්සට යන්න බෑ මම වැටෙනවනේ. නෑ ෆෝන් එක හෙල්ලෙනවා ඒක. එහෙම වෙන්නේ. කේක් නම් එපා කිව්වා. කේක් එක වෙනුවට වෙන දෙයක් දෙන්න කිව්වා. ඈ මොකද්ද මේකද? නෑ කේක් එකක් නෙවෙයි. මේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. කේක් එකක් නෙවෙයි ගියේ දරේ එක වගේ තමයි අර. උඩ මොකක්ද තියෙන්නේ? උඩ නෑ මේ ගහලා තියෙන්නේ. එතෙම තියෙන අම්මා කියලා. කේක් නෙමෙයි යන්නේ මේ වටේට මොනවද තියෙන්නේ? මේ මොනවද තියෙන්නේ? මේ මොනවද? චොකලට් නෙමෙයි සාල්ලි. නිකන්නේ 50000. පරිස්සම් කරගන්නත් කිව්වා. මේවා හරි ගැස්සලා දෙන්නත් කිව්වා. තව එකක් තියෙනවා.
ඕක බැක් කරලා මේ අම්මා මට බය වේ. මට බය වේ හලෝ. නෑ නෑ වැටෙන්න යා. අනේ මට වේ අප්පා. යන් අවුලක් නෑ. වැටෙනවා නම් මං කියන්නේ. ඔව් මෙයා මමට අරවන්න එපා තවුනට අරවන්න එපා යන්. ඉලින්යන් ආවේ කියන්නේ හරි. ඉතර ගැටි තියෙනවා වලවල් තියෙනවා. ඔයා ගන්න සෙතු ටක් ගාලා ෆෝන් එක. දැන් ගන්න බෑ දැන්. හරියට ඉස්සරහට යන්න මම අරන් ඉද්දි. නේ ඔහොම ගිහින් දෙන්න කියලාද? ඔව්. ඒක තමයි ලස්සන. ඒකේ හොඳට ගන්න උස්සලා. ධනුෂ් කැතර මේක ලස්සනට අරන් තිබුණා. එයා වැටෙනවා ඒ ගමන. අම්මේ අප්පා කිව්වට කේකුත් තියනවා. කේකුත් තියෙනවා. ඕක දෙන්න බලන්න. ඕන් අම්මට එදා පළතුරු වෙනුවට අද ලස්සන කේක් එකක් තියෙනවා. ලස්සනයිද? ඈ? ලස්සනයි. හරිනේ. ඉමින් එනවකො හලෝ. යන්න ටක් ගාලා. ආයි. ඔන්න අපි අරන් එනවා. දෙන වීඩියෝස් ගන්න. මම පර්ස් එකක් කරන් එන්න. Hi guys, hello. මොකක්ද මේක දෙන්නේ? මොකද දෙන්නේ සීනි පොල් හාල්. උරුද්දට බාරටම අරන් යනවා. කාටද දෙන්නව? මේ අච්චි දෙන්නටම. කාටද? දෙන්න. හරි ඉස්සල්ලොන්ද? හරි. කොහොම iPhone එක? ලස්සනට ගත්තානේ. අර මේ ටික ලං කරලා කො ගන්න නිරේෂන්ට කෝල් එක. බබාලගේ වැඩක් කරන්න ඉපේ. අලි මේක කතා කරන ටික ලං කරලා ගමු. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. දෙන්න කවා ගන්න. ඔයාට ගොඩාක් ආදරේ කියලා කියන්න කිව්වා. දුව. ඇත්තටම ගොඩාක් ආදරේ කියන්න කිව්වා දෙන්නටම. ගොඩාක් ආදරේ ගොඩක් මේ හරිම ආදරේ කියන්න කිව්වා. ඒකින්ද අපිට නෙමෙයි ආදරේ කට්ටියට කවන්න. හරිම ආදරේ කියන්න කිව්වා. මමනේ කන්න ඉතින් ආදරෙන් දෙන එක පවුනේ. මේ අම්මට දීර්ඝායුෂ වේවා කියලා කියන්න කිව්වා. හැමදාම ආදරේ කියන්න කියලා. දාම ආදරේ. සුබ අපුපන්දිනේ ගොඩ ආයුෂ ලැබේවා. අම්මට තේරෙන්නේ අම්මගේ බර්ත්ඩේ එක කිව්වනේ. ඔයාලටත් එයාලටත් මේ සල්ලි ගන්න. අයියෙන් ගණන් කරන්න. Sali වැඩි Halo, Indra nanti.
ඔව් එනවා මට විනාඩි 15ක් 20ක් වගේ දෙනවද චුට්ටක්? 50ක් තියනවද? 50ක් තියනවා කියන්නේ ඕනේ. පොඩි කේක් එකක් අරන් ආවා. එතන චුට්ටක් ප්‍රමාදයක් තියෙනවා. සතුටුයි නේද? ඉරේෂක්කම ගොඩාක් ආදරේ කියන්න කිව්වේ. ගොඩක් ආදරේ. තුන්දෙනාට මම ගොඩක් ආදරේ කියනවා. නෑ එයාට ගොඩාක් ආදරේ කියන්න කිව්වේ. ආදරේ එයාට අය ඔය වගේ වෙන්නේ නැතුව නිරුක් නිරුක් වෙලා ඉන්නවා. හරි එහෙනම් අම්මේ එහෙනම් බුදු සරණයි.